ඔයාලට ගොඩක් වැදගත් පොඩි වීඩියෝ එකක් මම අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේක හොඳට බලලා අපේ නිෂ්පාදන ගැන ඔයාලා තීරණය කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න අන්තිම වෙනකම්. ඔයාලට අපේ නිෂ්පාදන ගැන තීරණය කරන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. රෙකමන්ඩ් එක නිසා ගන්නේ කියලා කිව්වේ. මේ විශ්වාසික කරනවනේ දැන් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණත් නැතත් ඒක විශ්ලේෂණ කරලා තමයි දැන් ගන්නේ. හස්බන්ඩ් කෙනෙක් කිසි කැමැත්තක් නැහැ. මගේ කැමැත්ත ගන්න සේරම කරන්නේ. එයා කියලා ડોක්ටර් කෙනෙක් chance කරලා ડોක්ටර් කෙනෙක් කියලා තමයි කරන්නේ. රෙකමන්ඩ් දෝෂේ වැඩි කරන් මේ ගොඩාක් හොඳයි. ඒ වගේ අය තමයි මේ ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ මාසයක් ඇතුළත. ඔව් මම දන්නවා ඒක. මේ කමෙන්ට්ස් බලුවා අපි කමෙන්ට්ස් බලුවා. කමෙන්ට්ස් එක නයි තියෙන ජාමදාන එක නෙමෙයි හැමෝම මම බලන්නේ. ස්ටේටස් බලනවා මට මේ YouTube එකේ බලනවානේ. ඉස්කී අවුරුදු 10 තමයි මේ බෑග් එකේ දාන්නේ. ඒක අලුතෙන් කට්ටිය කවුරුත් ගන්න නැද්ද? ගෙවලු දෙකක් දාපුවා නෙමෙයි මේ ප්‍රෙග්නන්ට් වෙලා මේ පෙබරවාරි මාසේ ප්‍රෙග්නන්ට් වුණේ තමයි මේ අන්තිමටම දාලා තියෙන්නේ. මම දැන් ඔයාලට අලුතෙන් එව්වේ. ඒ දාලා තියෙන අලුත් ෆීඩ්බැක් ඔයා ඉතින් කියවලා බලන්නකෝ මේ එක මේවා නෙමෙයි දාලා තියෙන්නේ. දැන් අපේ ප්‍රොඩක්ට් ගත්ත අය ෆීඩ්බැක් එවන්නේ මම සමහර අය වොයිස් වලින් එවනවා සමහර අය ප්‍රෙග්නන්ට් වෙලා බබා හම්බුනාට පස්සේ කියන අය ඉන්නවා. මේ බොහොම සුළු පිරිසක් සමහර අය එහෙම දාන්නෙත් නැහැ කමෙන්ට් එකක්. යාලා ස්ටේටස් දානකොට මට පේනවා යාලා මේ ප්‍රොඩක්ට් අරගෙන ටික දවසක් යනකොට යාලා මාසයක් වගේ යූස් කරලා ප්‍රෙග්නන්ට් වුණා ඉන්නවා. එහෙමයි ඉන්නවා. මේ කලාවතකින් අර ගොඩක්ම සමහර අය කැමති නැහැනේ කියන්න. එහෙමයි ඉන්නවා. ඒ වුණාට මේ දාලා තියෙන්නේ මට ප්‍රෙග්නන්ට් වෙලා මේ පෙබරවාරි මාසේ කියපු ඒවා මම ඔය අන්තිමට දාලා තියෙනවා. අනිත් අපිට හැම ෆීඩ්බැක් එකක්ම දැලවෙන්නේ නැහැ. සමහර අය ප්‍රෙග්නන්ට් කියලා විතරක් නිකන් දානවා. අපි ෆීඩ්බැක් එකක් විදිහට දාන්නේ නැහැ. එහෙම ඒවා තියෙනවා. ගොඩක්ම මේ හොඳ කමෙන්ට් එකක් දැම්මොත් ඒවා විතරක් ෆීඩ්බැක් එකක් විදිහට අපිට හැම එකක්ම දාන්න බැහැනේ. හොඳ මේවා තෝරලා තමයි අපි දාන්නේ. ඔහුගේ ප්‍රොඩක්ට් එක දැන් අපි ඔය එකට දාන්නම්. ඔයාලට දවස් දෙකක් වගේ යනකොට හම්බ වෙයි. ඒකට ඔයා යූස් කරගෙන බලන්න ඔයාලට ටික දවසක් යනකොට අනිවාර්යෙන්ම ලොකු වෙනසක් වෙන්නේ. එහෙම එවන්න නැතුව ඉන්න පුළුවන් නම් එවන්න නැතුව ඉන්න මිස්. ඒක ප්‍රශ්නයක් නැහැ මිස්. දාලා කියපු නිසායි මට මිස්ට පාඩුවක් වෙන නිසා තමයි මම ගෙන්න ගන්න හදුවේ. මේ ඒකයි මොකද අර අක්කා දාලා තියෙන නිසා දෙකක් වඩා දැන් හස්බන්ඩ් දාන්න නැතුව මම මේක ගන්න හදන්නේ. ඒකයි මිස් දාලා කිව්ව නිසායි මම ගන්න හදන්නේ ඩිලිවරි මේ කොහේ චාත් කියවන්න කිව්ව මිස්. දැන් තාම ඒකයි නම් කන්ෆර්ම් කරලා නැත්තම් මිස් මේ දාන්න එපා මිස්. නෑ නෑ අපිට පාඩුවක් වෙනවා තමයි ඩිලිවරි චාර්ජ් එක. අපිට රිටර්න් වෙලා ආයෙ ඔයාගේ පාසල් එකේ එනවනේ. නෑ නේද රිටර්න් වෙන්න විදියක් නෑ තාම දාලා නෑනේ අද දවස් ඇතුළතනේ දාන්නේ තාම දාලා තියෙන නිසා පාසල් රිටර්න් වෙන්න විදියක් නෑනේ ආයේ අපි ළඟට ඇවිල්ලා ගියොත් තමයි රිටර්න් වෙන්නේ එහෙම ඒක හරියට කියන්නකෝ මට කොහොමද කියලා මම සල්ලි හදා ගන්න ඒකයි නෑ අපි සිස්ටම් දැම්ම කියන්නේ සිස්ටම් දාලා පාසල් එක රෙඩි කරලා අපේ ඕඩර්ස් ගන්න රයිඩර් අතට දුන්නාම අනිවාර්යෙන්ම ඒක නේ රයිඩර් ගත්තා කියමුකෝ ඔයා අතට යන්න ඕනේ නැහැ කෝරියර් සර්විස් එකට ඒක බාර දීලා ඔක්කොම කන්ෆර්ම් කරා කියන්නේ අනිවාර්යෙන්ම ඕඩර් එක රිටර්න් වෙනවා ඩිලිවරි චාර්ජ් එක අපෙන් කැපෙනවා. අපේ ඕඩර් එක කෝරියර් සර්විස් එකේ කෙනෙක් අතට ගියා කියන්නේ අනිවාර්යයෙන්ම පාසල් එක රිටර්න් වෙනවා ඩිලිවරි චාර්ජ් එක කැපෙනවා. නේ. ගොඩක් අය ડોක්ටර්ස් ලාගෙන් බෙහෙත් ගන්නවා වරුදු ගණන් බලාපොරොත්තු වෙයි. පෙති වර්ග ඉතින් මේක ගොඩක් ඒවා ගොඩක් ඇඟට අහිත කරගෙන ඉතින් අමතර දෙයක් ඇඟට එකතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගත්තත් රිසල්ට් එක හම්බෙන්නේ නැහැ. මේක එහෙම නෙමෙයි මේක නැචරල් ප්‍රොඩක්ට් එකක්. හිඟුරන් අල පවුඩර් එකයි හදාවාරි අල පවුඩර් එකයි. මේ දෙක ගොඩක් ඇඟට ගුණයි. ඒක නිසා ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මේක බීලා බලන්න අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් ලැබෙයි. මේ ෆීඩ්බැක් එක හම්බුනේ මේ අද තමයි. ඔයා බලන්න අලුත් ෆීඩ්බැක්ස් බලන්න ඕනේ කිව්වනේ. ඔයා නේද මේ කලින් මගෙන් කැඳ ගන්න බයෙන් හිටියේ. මට මතකයි ඔයා දාන්න එපා කියලාත් නේද මේ ආයෙ ගත්තේ. ඔව් මම තමයි එපා කියලා ආයෙ ගත්තේ. මේ මට මෙන්සස් එක හදාගන්නනේ වුණාව තිබ්බ ගොඩක් මට මෙන්සස් තිබ්බේ මට. දෙසැම්බර් 31 වුණේ තාම ඉන්නේ නැත්තේ. ජනවාරි චෙක් කරා පෙබ්‍රුවාරි චෙක් කරා මොකද තිබ්බේ නැහැ. දැන් ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ හීනයක් වගේ. ප්‍රෙග්නන්ට් මෙන්සස් එන්නේ කොහොමද ප්‍රෙග්නන්ට් උනේ කියලා නික සංකාරය එන්න ඕන. ලිංග මෝරන්න ඒකයි මම මේ තාම හිතාගන්න බැරුව ඉන්නේ. ඒක තමයි මම ඔයාලට කිව්වා නේද මේ විශ්වාසයෙන් බොන්න කියලා. එහෙනම් තමයි මගෙන් ගොඩක් අය අරගෙන මාසෙන් ප්‍රෙග්නන්ට් වෙලා තියෙනවා. මම ඔයාලට ෆීඩ්බැක්ස් එක ඔයා කිව්වා මේ එකම ෆීඩ්බැක්ස් දාන්නෙත් කියලා මම ඔයාලට කිව්වා විශ්වාසයෙන් බොන්න කියලා ඒකනේ. කොහොමද දැන් ඔයාගේ බලාපොරොත්තු ඊට වඩා නේද? ඒතරම ගොඩක් සතුටුයි අපිට. මම කියවනේ බය වෙන දෙයක් නැහැ අනිවාර්යයෙන්ම පුළුවන් කියලා. මේ තියෙන්නේ මම මේක WhatsApp ස්ටේටස් දාලා තියෙනකොට ඒකට කමෙන්ට් එකක් දාපු කෙනෙක්ගේ අදහසක් අන්තිමටම තියෙන්නේ ඒකත් කියවලා බලන්න ඔයාලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් අපේ නිෂ්පාදන ගැන කොහොමද කියලා බලා ගන්න.